SL Vibe Zone. Subscribe now. 3 එකක් සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටර් එකකට කිලෝමීටර් 30ක් කටුරියක් තෙල් කරනවා. මේක සාමාන්‍යයක්. ඒකටත් වඩා අඩුවට අපි 25යි කරන්න කියලා හිතමුකෝ. එතකොට පෙට්‍රල් ලීටර් එකකුත් අපි 300යි කියලා හිතමු. එහෙම බැලුවම රුපියල් 300කට කිලෝමීටර් 25ක් යන්න පුළුවන්. නිකමට හිතපන්. කිලෝමීටර් 10ක දුරක් යන්න ඕකුන් ගන්නවා 2200ක් විතර. දැනට ඔය කිලෝමීටර් 10 ගිහින් ආයෙ පාක් එකට ආවනම් 20 කිලෝමීටර්. ඒ තුට තෙල් ලීටරයක් ගිහින් නැහැ. තව මේ දුර ගිහින් එන්න ඌට විනාඩි 30ක් දාමු. 2200න් 300ක් අඩු කරාන 900යි. එක 6එකකින් මූ 900ක් අරගෙන. ලාභනේ. ඕක වේස්ටේජ් වලට තව 200ක් අඩු කරපන් 700යි. මූන් එකෙක් විනාඩි 30කට 700ක් හොයනවා. මේ සියලු ගණන් ත්‍රිවිල් කාර්යයට වාසි විදියට හදපුවේ. නිකමට හිතන්නකෝ මේම 6 10ක් දවසට යනවා 7000යි. දවස් 20ක් වැඩ කළොත් 1,40,000ක් මාසෙට සුද්ධම ලාභය. ආයෙ තෙල් ගහන්නේ වාහන හදන්නේ ඒ ඔක්කොම අයින් කරලා තමයි යෝයි ගාන. මේකේ අසාධාරණේ දැන් ඔබලට පේනවද? ඔතනින් තව 40ක් අතාරලම දාපන්කෝ. 6 නැති දවස් කියලා. ලක්ෂයක් gediya පිටින්ම ලැබෙනවා. සුද්ධම ලාභය ඕක. මේව ඇත්තම විදියට හිතුව ගණන් හදුවොත් 1,80,000ක් වගේ මාසෙකට හොයනවා. මට මෙතන කියන්න උනේ උන් ලාභය ගැන පෙන්වන්න නෙමෙයි. ඒකේ තියෙන අසාධාරණේ බලන්න. නියාමනයක් ඕනමයි. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. අනික ඇත්තටම මේක මාෆියාවක්. කිසිම ප්‍රශ්නයක් නෑ ඔය ගාන්ට කැමති අයක යන්න. හැබැයි පික්මී ඌබ දුවන එකෙක්ට ඒ හරියට එන්න නොදෙන්න උන්ට කිසිම අයිතියක් නෑ. මේවට අඩුම පොලිසියත්වත් බලන්නේ. ශ්‍රී ලංකා පොලිසි කියන්නේ රටක මිනිසුන්ට ඕන විදියට නිදහස් විදියට Taman කැමති ප්‍රවාහනය ක්‍රමයක් භාවිත කරන්න. ඒක අවහිර කරනවා නම් කෙනෙක් ඒකට ක්‍රියාත්මක වෙන්න තමයි රටක සිවිල් නීතියක් තියෙන්නේ. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ රටක පොලිසියක් ඉන්නවා. එයාලා හිටියට වැඩක් නැහැ. බස් එකකින් බැහැලා පික්මි එකක් දැම්මම උන් එතනට එන්නේ නැහැ. බයයි. පාකිකි උන් ගහනවලු. මහත්තයා ටිකක් ඇවිදගෙන ඉස්සරහට එන්න පුරුවන් දහනවා. මොකද්ද මේ නීතිය? මගේ මතේ නම් පොලිසිය ක්‍රියාත්මක නොවන නිසා තමයි ජනතාව නීති අතට ගන්නෙ. ඒක පොලිසිය දුර්වලකමක්. මේවැනි ක්‍රියාවකට ඇක්ෂන් එකක් අරගෙන තියෙනවා නම් ඒවා ප්‍රසිද්ධියට පත් කරන්න. ඒවා දකින අනිත් පාක්වල උන් හරි හැදෙයි. හැදෙන්න බැරි නම් නීතිය ක්‍රියාත්මක කරන්න.